අද අපි පොඩි ට්‍රිප් එකක් යමුද? එහෙනම් එන්නකෝ. අපි මේ ට්‍රිප් එක යන්නේ දෙමළි ඇල්ල බලන්න. ඒ කියන්නේ පොඩි දිය ඇල්ලක්. හාගල කන්දේ තමයි මේ දිය ඇල්ල තියෙන්නේ. අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ තව දෙන්නෙක්ව ගන්න. ඒ දෙන්න එනකන් ඉන්නවා. අපේ වාහනවල මේ පාරේ යන්න බැරි නිසා අපි කැබ් එකක තමයි යන්නේ. අපි 6 දෙනෙක් යනවා මේ ට්‍රිප් එක. දැන් මේ යන ගමන් තමයි තියෙන්නේ. මේ පාර නම් ටිකක් හොඳයි. අපි මෙන්න මෙතනින් වාහනය නවත්තලා ගියා උඩ ටිකේ යන්න අමාරු නිසා. දැන් මේ අපි ඊටු ටික පයින් යනවා. අවුවත් සැරයි ඒත් ඉතින් කරන් දෙයක් නැහැ ආවනේ. දැන් යන්නම වෙනවා. අපි ටිකක් දුර ඇවිල්ලා චුට්ටක් නතර වුණා. බලන්නකෝ වටපිටාවේ තියෙන ලස්සන. දැන් අපි තැනට ආවා. වතුර නම් ටිකක් අඩු වෙලා තියෙන්නේ මේ ටිකේ පායන නිසා. වටේම තියෙන කඳු ටික පේනවා මේ ගල උඩට. අපි ගෙනාපු බයිට් එහෙම කෑව මේ ගල උඩ ඉඳගෙන. අපි හිතාගෙන ආවේ උඩට ගිහිල්ලා නූඩ්ල්ස් හදලා චිකන් හදලා සොසේජ් හදලා කමු කියලා. අපි මුලින්ම නූඩ්ල්ස් ටික තැම්බෙන්න තියලා ඊට පස්සේ ඒ ටික පෙරලා අයින් කරා. ඒ තාච්චුවෙම තමයි චිකන් ටික හදන්නත් තියෙන්නේ. ඒ නිසා පෙරලා අපි DC එකට දාලා අයින් කරා. අපි මාළුන්ට නූඩ්ල්ස් පොඩ්ඩක් දාලා බලාගෙන හිටියා. මාළු ගොඩාක් හිටියා මේ වතුරේ. ඊට පස්සේ අපි චිකන් එක ඇදුවා තාච්චියේ. චිකන් එක හදද්දි ගෙනාපු ලුණු ටික ඉවරුන නිසා අපි සොසේජ් ටිකත් ඒකට දාලා හැදෙන්න දුන්නා. ටිකක් ඒකට දැම්මා. ටිකක් අපි දැලේ තියලා පුච්චලා ගත්තා. දැන් අපි කන්න තමයි හදන්නේ. මේ ලස්සනට අහුරන ගමන් ඉන්නේ. කෙහෙල් කොලයකුත් අපි කපාගෙන ආව ගිහිල්ලා. අපි එතන චුට්ටක් වෙලා හිටියා බලාගෙන. ලස්සනට කඳු ටික පේනවා. මම චූටි වීඩියෝ ක්ලිප් එකක් ගත්ත බලන්න. ඊට පස්සේ අපි ආපහු ආවා. ඇවිල්ලා අපි ළඟ එන පාර ළඟ පීල්ලක් තියෙනවා. ඒ පීල්ලෙන් නාලා හැම තමයි ගෙදර ගියේ. මේ තියෙන්නේ පීල්ල ළඟ පේන view එක. කුඹුරු ටිකක් ළඟ තමයි මේ පීල්ල තියෙන්නේ. වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. අදට ගිහින් එන්නම්. ආයෙත් දවසක වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි. එහෙනම් මේ ටිකත් බලලම යන්න.